සුබ දවසක් සියලු දෙනාට. අදත් ජීවිතයට වැදගත් පාඩමක් අරගෙන ආවා. අද අපි කතා කරන්නේ Tamanට මුදල් ආකර්ෂණය කරගන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඔබ ධනයට සුදුසු බව විශ්වාස කරන්න ඕනේ. ඔබ මුදල් හෝ සාර්ථකත්වය ලැබීමට සුදුසු නැති බව ගැඹුරින් ඔබට හැඟේ නම් ඔබ නොදැනුවත්ම එය ලැබීමෙන් ඔබව අවහිර කරනු ඇත. ඔබට නොදැනුවත්කමින්ම ඔබ ස්වයං කඩාකප්පල් වීමකට ලක්වෙනවා. මුදල් ඉල්ලා සිටීම හෝ ඔබේ වැඩ සඳහා අය කිරීම ඔබට වරදකාරී හැඟීමක් දැනෙනවා නම් ඔබට මතක් කරගන්න. ඔබ වටිනවා. මගේ කාලය, කුසලතා සහ අදහස් ධනයට වටින බව. ඔබ මුදල් ලැබීමට සුදුසු නැහැ. පොහොසත් වන්නේ වාසනාවන්ත මිනිසුන් පමණි. මම කවදාවත් ප්‍රමාණවත් නැහැ. මම නිතරම මුදල් අවුල් කරගන්නවා. මෙවැනි නෙගටිව් සිතුවිලි වෙනුවට මම සෑම දිනකම මගේ මුදල් කුසලතා ඉගෙන ගනිමින් සහ වැඩි දියුණු කරගන්නවා. මුදල් මට පහසුවෙන් ගලා එනවා. මේ වගේ පොසිටිව් දේවල් හිතන්න ගන්න. මෙය ධනයට විරුද්ධ වීම වෙනුවට ධනය අපේක්ෂා කිරීමට ඔබේ යටි සිත ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඔබ දැනටමත් ඇති දේ සඳහා ඔබ කෘතඥ වන්න. ඔබ තවත් ආකර්ෂණය කරගන්න පුළුවන්. කෘතඥතාවය විශ්වයට පවසන්න මම මා සතු ඇති දේට ආදරය කරමි, අගය කරමි, මට තවත් ගෙන දෙන්න කියලා. මෙය සෑම උදෑසනකම හෝ රාත්‍රියේදී ඔබ ස්තුතිවන්ත වෙන්න. ඔබ ස්තුතිවන්ත වෙන දේවල් 3-4 වගේ ලියන්න. විශේෂයෙන් මූල්‍යමය වශයෙන් සම්බන්ධ දේවල්. ඔබ ඔබේ සිහින මූල්‍ය ජීවිතය ගත කරන බව නිරතුරුවෙන්ම සිතන විට ඔබේ මනස එය කළ හැකි යයි විශ්වාස කිරීමට පටන් ගන්නවා. එය සැබෑ කර ගැනීමට ක්‍රියා කරනවා. ඔබ නිතරම ඔබේ ධනාත්මක සිතුවිලි ආකර්ෂණය කර ගන්න නම් ඔබ නිතරම විෂුවලයිස් කරන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මේ විෂුවලයිස් කරන්නේ කියලා. මෙම ක්‍රියාවලිය ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. විනාඩි 3-5ක් ඔබේ ඇස් වහගන්න. ඔබේ සිහින ජීවිතය නිරූපණය කරගන්න. ඔබගේ බැංකු ගිණුම පිරී ඇත. වරදක් නැතිව නිදහසේ වියදම් කරනවා. ඔබ ඔබේ පවුලට උදව් කරනවා. සංචාරය කරනවා. ඔබ කැමති දේ කරනවා. එය කෙතරම් හොඳද කියා දැනෙන්න සිනහසෙන්න. මෙලෙස ඔබේ සිතුවිලි සුබවාදී කර ගැනීමෙන් ඔබට මුදල් පහසුවෙන් ආකර්ෂණය වෙනවා. ඔබේ සිතුවිලි නැවත සකස් කිරීමට උපකාරී වන ධනාත්මක චේතාන්විත ප්‍රකාශනයන් වේ. හැඟීම් සහ විශ්වාසය සමග හිත පවසන විට ඒවා ඔබේ මානසිකත්වයට ගැඹුරින් බලපානවා. මෙය කරන්නේ කොහොමද? දැන් අපි බලමු කොහොමද කරන්න කියලා. සෑම දිනකම විශේෂයෙන් කැඩපතක් ඉදිරියට ධනාත්මක දේවල් ශබ්ද නගා කියන්න. ජර්නල් කරන විට හෝ ඇවිදින විට කියන්න. මම මුදල් සමග චුම්බකයක්. මුදල් මා වෙත පැමිණෙන්නේ බලාපොරොත්තු වූ සහ අනපේක්ෂිත ආකාරයෙන්. ඔබට සෑම උදෑසනකම හෝ නිවැරදියයි හැඟෙන ඕනෑම වෙලාවක කළ හැකි මිනිත්තු 5ක දෛනික බහුල චාරිත්‍රයක්. ඔබට මෙය ශබ්ද නගා පැවසීමට, කොළයක ලිවීමට හෝ ගැඹුරින් සිතීමට පවා පුළුවන්. ප්‍රධාන දෙය නම්
එය කරන විට හොඳ හැඟීමක් ඇති කර ගැනීමයි. පළමු පියවර. ඔබ බිම නිශ්ශබ්දව ඉඳගන්න. ඔබේ නාසය හරහා ගැඹුරින් හුස්මක් ගන්න. තප්පර කිහිපයක් එය අල්ලාගෙන සිටින්න. ඉන්පසු සිම්මින් හුස්ම ගන්න. මෙය 3 වතාවක් කරන්න. ඔබේ ශරීරය ලිහිල් කිරීමට ඉඩ දෙන්න. මෘදු ලෙස කියන්න. එහෙමත් නැතිනම් සිතන්න. මම සංසුන්ව කේන්ද්‍රගතව අද ආශිර්වාද ලබා ගැනීමට සූදානම්ව සිටී. කෘතඥතා පුහුණුව කරන ආකාරය මෙන්න මේ විදිහට. ඔබ ස්තුතිවන්ත විය යුතු කරුණු 3ක් ලයිස්තුගත කරන්න. මෙය මුලින් කුඩාවට පටන් ගන්න. උදාහරණයක් විදිහට මම අද උදේ ගත්ත කෑම ගැන මම කෘතඥ වෙනවා. මට තියෙන හැම දෙයක් වෙනුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. අවස්ථාවලින් පිරුණු මෙම නව දිනය ගැන මම කෘතඥ වෙනවා. ඔබ ඔබේ හදවතට දැනෙන්න කෘතඥතාවය සිදු කරන්න. එය උදව් කරන්නේ නම් සිනහසෙන්න. ඔබේ ඇස් වහගෙන ඔබේ සිහින ජීවිතය ගැන සිතන්න. මුදල් ඔබ වෙත පහසුවෙන් ගලා එන අයුරු, ඔබේ ව්‍යාපාරයේ දියුණු වී තියෙන අයුරු, ඔබ සතුටින් නිදහස, අන් අය උදව් කරන සාමකාමීව ජීවත් වෙනවා ඔබ සිහින දකින්න. ඔබේ සිතුවිලි ධනාත්මක වූ විට ඔබ මුදල් පහසුවෙන් ගලාගෙන එනවා. සියලු දෙනාට අගහිඟකමින් තොරව මුදල් ගලා එන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔබ සැමට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එක ඔබට මුණගැසපු විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක්.